ඔයාගේ ලග්නෙට අනුව ඉදිරි සතිය කොහොමද කියලා අපි බලමු. අපි මුලින්ම බලමු ෆයර් සයන්ස්ලට. මේෂ, සිංහ, ධනු. මේ ලග්නවල එකක් නම් ඔයාට තියෙන්නේ. ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙනවා. ඔයාලා මේ දවස්වල ඉන්නේ ගොඩක් මහන්සි. ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත් දැන් නම් ඇති කියලා හිතන තැනකට ඔයාලා ඇවිල්ලා ඇති. හැබැයි මේ කාඩ් එකෙන් කියන්නේ ඔයාගේ සටන තාම ඉවර වෙලා නැහැ කියලා. ඔයා ඉන්නේ ජයග්‍රහණයට හරිම කිට්ටුවෙන්. තව එක පියවරක් ශක්තිමත්ව ඉස්සරහට තියෙන සතිය ඔයා හදිස්සි නොවි අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක ගොඩක් වටිනවා. ඔයාගේ ගමනට මඟ පෙන්වන කෙනෙක් මේ සතිය ඔයාට හමු වෙන්න පුළුවන්. පිළිවෙලකට සහ විනයකට වැඩ කරොත් ඔයාට මේ පීඩනයෙන් ගොඩ එන්න ලේසි වෙනවා. ඔයාට දැන් හිතෙන ඇති ඔයා හිර වෙලා කියලා. හැබැයි ඇත්තටම හිර වෙලා නැහැ. ඔයාගේ සිතුවිලි සහ බය විතරයි ඔයාව පස්සට අදින්නේ. ඔයාට පුළුවන් මේ සීමාවන් බිඳගෙන එළියට එන්න. සතිය අග වෙද්දී ඔයාව හිර කරගෙන හිටපු මේ මානසික බැඳීම් වලින් ඔයා නිදහස් වෙනවා. ඔයාලා මේ සතියේ ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කරන්න. මේ සතිය ඔයාලට සුබ වෙනවා. පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් WhatsApp මැසේජ් එකක් දාන්න. අපි දැන් බලමු earth sign වලට ඉදිරි සතිය කොහොමද කියලා. වෘෂභ, කන්‍යා, මකර. මේ අය තමයි earth signs වලට අයත් වෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක ටයිම්ලෙස් රීඩින් එකක්. ඔයාට කවදා හම්බුණත් ඉදිරි දවස් 7 ඇතුළත වෙන දේ තමයි මේ රීඩින් එකෙන් කියවෙන්නේ. වෘෂභ, කන්‍යා, මකර මේ ලග්න වලින් ඔයාගේ ලග්න මොකන්ද? පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ මේ සතියේ ටැරොට් රීඩින් එක ටිකක් සුවිශේෂී. මොකද ඔයාලගේ ජීවිතේ ලොකු හැරෝම් ලක්ෂයක් වෙන්න තියෙනවා. මේ සතිය ඔයාලට සිද්ධ වෙනවා තීරණාත්මක වෙන්න. හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩ දීලා අනවශ්‍ය බැඳීම් සහ ප්‍රශ්න කපා දාන්න ඔයාට සිද්ධ වෙනවා. ඔයාට ටොක්සික් රිලේෂන්ෂිප් එකක් තිබ්බනම් ඒක අයින් කරන්න මේ තමයි කාලේ. මේ සතිය ඇතුළත ඔයාට ඔයාගේ ලිමිට් එක තියාගන්න වෙනවා. මේ රීඩින් එකේ දෙවෙනි කාඩ් එක හැටියට තව කාඩ් එකක් ආවා. මේක දැකලා බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ ඔයාට නොගැලපෙන බොරු පදනමක් ගොඩනගුණු යම් දෙයක් මේ සතියේ බිඳ වැටෙන්න පුළුවන්. ඒක රැකියාවක්, රිලේෂන්ෂිප් එකක් හරි ඔයාගේ ජීවිතයේ තිබ්බ පරණ මතකයක් හරි වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට අලුතෙන් රිලේෂන්ෂිප් එකක්, ජොබ් එකක් යන නම් පරණ දේවල් ඔයාගේ ජීවිතෙන් අයින් කරන්නම වෙනවා. මේක විශ්වයෙන් ඔයාට දෙන පණිවිඩයක්. යුනිවර්ස් එක කියනවා ඔයාගේ ජීවිතයට අලුත් දේවල් ඕනි නම් පරණ දේවල් වලින් ඔයා දැම්මම මිදෙන්න කියලා. ඔයාගේ නැතුණු රිලේෂන්ෂිප් එක හරි, ඔයාට අහිමි වෙච්ච ජොබ් එක හරි, ඒ හැම දෙයකම කඩාවැටීමකින් පස්සේ ඔයාට ගොඩක් ඉක්මනින් ඔයාට අහපව හිටියට වඩා හොඳ තත්යකට ඔයාගේ ජීවිතය අරගෙන එන්න පුළුවන්. සතිය අවසන් වෙනකොට ඔයාට ඔයාගේ ජීවිතයේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක ලබා ගන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ තියෙන පරණ දේවල් වලට යන්න දීලා අලුත් දේවල් ගන්න සූදානම් වෙලා ඉන්න. ඔයාලගේ ජීවිතයේ ඕනෑම ගැටලුවකට ටැරොට් රීඩින් එකකින් විසඳුම් ලබා ගන්න පුළුවන්. ඔයාට පර්සනල් ටැරොට් රීඩින් එකක් ඕනේ නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයා එයා සයන්ස් කෙනෙක්ද? මිථුන, තුලා, කුම්භ. මේ ලග්න තුනෙන් එකකද ඔයා ඉන්නේ. එහෙනම් මේ රීඩින් එක ඔයාට රිසනේට් වෙනවා. අපි බලමු ඔයාට ඉදිරි සතියේ කොහොමද මොකද වෙන්නේ කියලා. මේක ටයිම්ලෙස් රීඩින් එකක්. ඔයා කවද බැලුවත් අද දවසේ ඉඳන් ඉදිරි දවස් 7 ඇතුළත වෙන දේවල් තමයි මේ රීඩින් එකෙන් කියවෙන්නේ. දැන් බලමු ඉදිරි සතියේදී ඔයාට මොකද වෙන්නේ කියලා. එයා සයන්ස්, මිථුන, තුලා, කුම්භ. ඔයාලගේ ලග්න මොකද? ඔයාලට පළවෙනි කාඩ් එක ද එම්ප්‍රස්. මේ සතිය වලට හරිම වාසනාවන්ත වගේම නිර්මාණශීලී ශක්තියක් ලැබෙන සතියක් වෙනවා. ඔයා මොනවා හරි අලුත් දෙයක් වගා කරන්න පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒකට අවශ්‍ය කරන හැම සම්පතක්ම විශ්වයෙන් ආට ලබා දෙනවා. ආදරය, සතුට පිරුණු සතියක් තමයි මේ සතිය ඔයාලට. ඔයාලගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් පටන් ගන්න තමයි යන්නේ. ඒක හරියට කිසිම බයක් නැතුව නොදන්න ලෝකයකට අඩියක් තියනවා වගේ වැඩක්. පරණ දේවල් අතහැර නිදහසේ අලුත් ගමනක් යන්න තමයි මේ හොඳම. හැබැයි තුන්වෙනි කාඩ් එක විදිහට 4 කප් ඇවිල්ලා තියෙනවා. ඔයා අවධානය දෙන්න ඕනි දේවල්. විශ්වය ඔයාට අලුත් අවස්ථාවන් දෙනවා. හැබැයි ඔයා කරන්නෙම පරණ දේවල් ගැන හිතලා ඒ දේවල් නැති කරගන්න. ඔයාට විශ්වයෙන් දෙන අලුත් අවස්ථා මාර්ග ඔයා නැති කරගන්න ඔයා පරණ දේවල් ගැන හිතන නිසා. අතීතයේ වෙච්ච දේවල් ගැනම හිතා ඕවර් තින්කින් කර ඉන්න එපා. ඔයාට ඉස්සරහට එන අලුත් අවස්ථා ඔයාට මග ඇරෙනවා. ඔයා මේ සතියේ හම්බෙන අවස්ථාවන් මග අරගන්න එපා. නිර්භීතව ඉස්සරහට යන්න. ඔයාට පර්සනල් ටැරොට් රීඩින් එකක් ගන්න ඕනේ නම් WhatsApp මැසේජ් කරන්න. ඉදිරි සතිය ඔයාට කොහොමද? මේ රීඩින් එක රෙසිනේට් වෙන්නේ වෝටර් සයන්ස් වලට. වෝටර් සයන්ස් වලට කටක, වෘශ්චික, මීන. මේ ලග්න වලින් එකක නම් ඔයාගේ ලග්නේ තියෙන්නේ මේ රීඩින් එක ඔයාට. මේක ටයිම්ලෙස් රීඩින් එකක්. ඔයාට මේක කවදා හම්බුණත්
ඉදිරි දවස් 7 ගැන තමයි මේ රීඩින් එකෙන් කියවෙන්නේ. වෝටර් සයන්ස් එකේ ඉන්න ඔයාගේ ලග්නේ කටක වෘශ්චික මීන. මේ ලග්න තුනේ මොකක්ද බලමු. ඔයාට ඉදිරි සතිය මොකද වෙන්නේ කියලා. පළවෙනි කාඩ් එක The Sun. ටැරොට් වල තියෙන සුබම කාඩ් එක තමයි මේ කාඩ් එක. ඔයාගේ ජීවිතයේ තියෙන අඳුරු කාලේ ඉවරයි. හැම පැත්තකින්ම සාර්ථකත්වයේ සතුට සහ පැහැදිලි බව ලැබෙන සතියක් තමයි මේ සතිය. ඔයා කරන හැම වැඩක්ම දීප්තිමත් වෙන. ඔයාව අනිත් අයට ගොඩක් ආකර්ෂණය වෙන මේ සතිය ඇතුළත. ඔයා කොහේ ගියත් අනිත් හැමෝටම වඩා ඔයාව තමයි මේ සතිය ඇතුළත කැපිලා පේන්නේ. මේ සතිය ඇතුළත ඔයා ගොඩක් බුද්ධිමත් තීරණ ගන්නවා. හැඟීම් වලට විතරක් වහල් නෙවෙයි. හරි දේ මොකද්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන්න ඔයාට ශක්තිය ලැබෙනවා. රැකියාව හෝ ව්‍යාපාරයේ කටයුතු ඔයාගේ නායකත්වයේ කැපිලා පේනවා. ඔය ජොබ් එකක් නොකර ගෙදර ඉන්න කෙනෙක් වුණත් ගෙදර අයගේ පෞල් පරිසරය තුළ ඔයාගේ නායකත්වයේ කැපිලා පේනවා. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ ඉගෙන ගන්න ක්ලාස් එකේ ඉස්කෝලේ ඔයාගේ නායකත්වයේ ගොඩක් කැපිලා පේනවා. මේ කාඩ් එක විදිහට ආවේ Queen of Cup. මේක තමයි ඔයාගේ නියම ස්වභාවය. ඔයා මේ සතිය තුළත ගොඩක් බුද්ධිමත්ව වැඩ කරනවා. ඔයාගේ හදවතේ තියෙන කරුණාව ආදරය ඔයා හැමෝටම දෙනවා. ඔයාගේ පවුල ඇත් එක්ක ඔයාගේ ආදරණීයන් එක්ක ඔයා සතුටින් ඉන්නවා. මේ සතිය ඔයාට බුද්ධිමත්ව ආදරෙන් සතුටින් ඉන්න පුළුවන්. ඔයාට පර්සනල් ටැරොට් රීඩින් එකක් ගන්න ඕනේ WhatsApp මැසේජ් කරන්න.